අඩේ පට්ට කම්මේ නේ බං ක්‍රිකට් එකක් ගහමුද බං? අඩේ ඒක නම් හොඳ ආදේශයක් තමයි. එහෙනම් යමන් බෝල බැට් එහෙම තියෙනවනේ මං එනවා බෝල බැට්. යන්කෝ. හා යන් ඉතින් ඉක්මනට. බත් කාලේ. මූගේ ආච්චිට ඉදා. ඒ ගාන්න දෙපා බං සෝලි බං. එනවා මෙතන අපිට විදිහු කර. හොඳ වැඩේ උකට. මන්ද බයි එළියට පොඩි වටයක්වත් දාලා ටීචර්ත් එන්න පරක් වෙයි. අද ටීචර් නෑ බං හිස්පී. ටීචර් කාර්යක තිබ්බේ. ඒ මාටේ සෝරියෝ වරේ ආදරේට නේද? නිකන් ඵලයන් යන්න. මොකක්ද මොකෝ යරියනවා. ජයය. මම යනවා. ජයයන් අපිට. සෝමේ අයියේ. සෝමේ අයියේ. ගොන් සෝමය. අවුදුවන්නේ නිදාසේ නිදා ගන්න දෙන්න තු කෑ ගන්නේ. මොකක් කුල්මල? ඉබම් මල්ලි මේ මගේ නයිට් ටයිම් එකේ නිදා ගන්න දෙන්නේ නැත්තේ. රාට ඩියුටි මාල්ලි නිදා ගන්න දියන්කෝ. ඒ සුද්ද පිටිපස්ස බලන්න තු දුවහා. බුදුම්මා මෙන්න ඉස්කෝලේ හෝම්වර්ක් කරලා. ඉතින් මාටි ඉක්මන වරෙන් නැගිටලා අන්න හෝම්වර්ක්. ඒ මාටි. ඔයි. මාටියෝ නැගිටලා වරෙන් අන්න අතර හෝම්වර්ක්. ඉස්තුද බල්ලෝ හෝම්වර්ක් කියලා දෙයක් නෑ. මෝඩයා. හෝම්වර්ක් කියන්නේ සෙලවෙන මනසව. කොහෙද වන් දුවන්නේ වානේ? මේ කටේ බම් බය වෙලා දින්නේ. ඒ සෝමේ අයියේ. ඒ දෙරකෝ පරාට දෙයක්. ඒ කොහෙන්ද ඔය කොස්ටියුම් වගේද පට්ට? මේක නමන්නේ මවුන්නට පස්සේ ඉතින් මගේ ස්වරූපේ නෙබ. ඔය කිට් එක නෙවෙයි. මරුණාට පස්සේ මොනවද සෝමේ අයියේ කියන්නේ මේ? කටහලත් නැචරානේ. මේ කොස්ටියුම් එක ගලවන්න හැද්දට එන්නේ නැනේ බා. හද්ද මල්ලි මේ කරන්න මට ඉන්න දියන්කෝ. මම ඉවසු ඇති මුගේ ආච්චිට ඉදාතෝට. අනේ බුදු අයියේ ගහන්න එපා. ඇයි සෝමේ අයියේ මට මේ ගහන්නේ? නෑ වොද්ද හැටියට. ඔබට ගහන්න තු බූරුවා. යකෝ බේදල මං කවුරු කියලා දැව මං හොල්මනක්. ඇයි සෝමේ අයියේ ගැව්වේ? මොකද්ද බං අනිත් එක මේ ඔබ හැම වෙලාවෙම මල්ලි සෝමේ අයියේ ගහන්නේ. යකෝ මං විල්බට් හොල්මනල් බං. ඔබ නමත් වෙනස් කරගත්තා සෝමේ? ඔබ ගාව හරිදනවා බං. මේ ඔබ කොහොමද ඔබ පාවෙන්නේ? මම මවුනට පස්සේ ඉතින් මට පාවෙන්න පුළුවන් මම හොල්මනන්නේ. මොකක්? මම මිත්‍රයෝ කතා කරගෙන හිටියේ කියන මොමඩක් එක්කද? මම යනවා. බයි විල්බර්ඩ්ද මොකද හොමන් අයියේ? ඒ හොම ඉදපම් මල්ලි. අවුලක් නෑ ඌවා ඉස්කෝලේ. අවු බං අහිංසකයා උට ගැහුවන සිත්. සමාවිල්ල ගන්නෝ. ඌට නෙමෙයි ගාන්නෝ රෙද්දර. බූරුවෙක් කර කවුද බෙල්ල දික කකුල් දික බූරු වෙන්නේ මට. මම හැරුවේ රෙද්ද නිදා ගන්නත් නෑ. රාට ඩියුටිත් එක්ක සිත්. මම යනවා නිදා ගන්න. ඒ මොකද්ද බයි උනේ? ඒ ඇත්තට සෝමේ අයියා දන්නේ නැහැ බයි. කොස්ටියුම් එකක් දාගෙන අපි බය කරන්න අද කඩේ. හැලෝවින් එකටවත් දන්නේ නැහැ. හැලෝවින් කොහෙද බූරු? හැලෝවින් තියෙන ඔක්තෝබර් මාසෙනේ බං. උනේ. ඉතින් මොකද්ද දන්නේ නැහැ නේ ඉව මාටියට උනේ. ඇයි බං ඌ මේ අපිත් එක්කයි? පිච්චුද බල්ලෝ උපට ඌ අපිත් එක්ක ආවේ නැහැ. බං බූරුවට ඌක දාලා ආවනේ. කලින් කියන්න එපානේ. ඌ ඉතින් ආවේ නැහනේ අපි බුදුම්මා. අම්මා. මේ ඉන්න පාප මිත්‍රවලනේ. ඔය එහෙම කියන්න එපා බං ඉතින්. ඉතින් දරුවෙක් කතා කරන්නේ ඔබ ගැන තමයි. මේ ගොන් බූරුද්දෝනිය ඔබ වළංගලා නැහැ මං හිතුවා. ඔය ගොන් ගස් බල්ලා කොහොමද එමනේ? එකට ඉදලා කොල්ල කපට ගස් බල්ලා. අඩෝ මේ මං ඔබට කීප වතාවක්ම කතා කරා. හරිද ඔබ ආවේ නැහැ. ඒකට මට කරන්න දෙන්නේ නැහැ. ඔබ දැන් මොනවද කියන්නේ කියන්කෝ? වලියන්න ඕනේ මං දන්නවා ඔබට වලියක් ඕනේ කියලා. නෑ මට නෑ හැම ඕනේ නෑ. මේ මං දන්නා. මට අනුන්ගේ කියන්න පුළුවන් ඔබට වලියක් ඕනේ කියලා මං දන්නවා. වරේ නම් පල්ලයට වරේ. යමන්කෝ. බහපන් තාප්පේ. ඔබේ මල්ලිට සෝරි බං ගහන්න එපා වරදක් කළා සිතකින් නොවේ බං. සෝරි බං මට ඔබත් වලිය ඕනේ නෑ. එනවා මිතර මාත් එක්කද ඔබ වලිල්ලු ඇතිද ඔබට? අද ඇති බං. හොඳටම ඇති බං. හොඳ වැඩේ උදස් ලප්පට. කොහොමද මම වෙන්න ඕනේ? ඔඩෝ කවඩි එන ඔබත් එහෙමයි. පව් ඉතින් උත් කරලා නෑ උත් ඉල්ලන් කෑවි. අඩෝ තුට්ටා විතරයි බං හොදේ ගෙට ඉන්නේ. ඌ විතරයි බං මාදි දැන් ආච්චි ගන්න උඹලා ආච්චි ගන්න. මගේ හොදම යාළුවා හදි දැන් තුට්ටා. අගේ නම් එහෙම නෑ බං. අඩෝ ඔබත් එහෙමද බං? දුකයි
බා වීඩියෝක් කරලා ඉස්සුදුවා. ඒ හරි මේ එහෙනම් දැන් යමන් බං ගෙවලට. මේ මට සුපිර දවසක්. හෙට උදේට යමන්ද? උදේට හරි ඉස්කෝලේට. ආකාරي ප්‍රැක්ටිස් තියනවා කියලා යමන් අර හොල්මනවා බලන්න බා. අර ඒක නම් හොඳ තමයි යමන්. අර ඔය නැගිටලා බලන් අපි යනවා. අර උන්න යාළුවනේ කාලා ගන්නේ.